අද මම ලෑස්ති වෙලා ඉන්නේ ඩෙරිව් වීඩියෝ මාලාවේ දෙවෙනි වීඩියෝ එක ඔයාලා වෙනුවෙන් අරගෙන ඉන්න. ඉතින් මට හිතුණා අද ඩෙරිව් account එකේ කොහොමද ඩිපොසිට් එකක් කරන්නේ, එහෙම නැත්නම් සල්ලි ඔයාලා කොහොමද ඩෙරිව් එකට දාගන්නේ, ඒ වගේම withdrawal එක කොහොමද කරන්නේ කියලා පැහැදිලි කරලා දෙන්න ඕනේ කියලා. ඉතින් ඔයාලා මගේ පළවෙනි වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයාලා මේ වීඩියෝ එක බලලා ඉන්න. මොකද මම මේ වීඩියෝ එකේදී කියනවා කොහොමද 2026 අවුරුද්දට ගැලපෙන විදිහට ඩෙරිව් account එකක් සාර්ථකව හදාගන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලන් ඉන්න. එහෙම නැති වුණොත් ඔයාලට මේ වීඩියෝ එකේ කියන දේවල් තේරෙන්නේ නැති වේවි. ඩෙරිව් එකට බිගිනර්ස් කෙනෙක් නම්, ඒ කියන්නේ ට්‍රේඩින් ගැන මොකුත්ම දන්නේ නැත්නම් එයාලට account එකක් හදාගන්න විදිහ, එතකොට ඒ account එකේ තියෙන option මොනවද කියන එක මම සරල පැහැදිලි කිරීමක් කරනවා පළවෙනි වීඩියෝ එකේදී. එතකොට ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එකට එන්න. ඉතින් අපි වැඩි කතා බහක් නැතුව වැඩේට යමු. ඔයාලට ඩෙරිව් එකට ලොග් වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඉස්සරෝම හම්බ වෙන්නේ ඩෙරිව් ලගේ. ඉතින් මම ඉස්සරෝම මේ ඩෙරිව් එකේ තියෙන ඔප්ෂන් ටික ඉස්සරෝම කියලා ඉන්නම්, පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. එහෙම නැත්නම් ඔයාලට මේ දේ තේරෙන්නේ නැති වේවි. හරි. අපි ඉස්සරෝම මගේ දකුණු අත පැත්තට ආවට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන උඩ රියල් කියලා කොටසක්. එතකොට එතනින් තමයි අපි එතන ක්ලික් කරගත්තට පස්සේ රියල් account එකටයි ඔයාලගේ ඩෙමෝ account එකටයි ඔයාලට මාරු වීමේ හැකියාව තියෙනවා. එතකොට ඩෙමෝ account එකට ඔයාට මෙන්න මේ විදිහට මාරු වෙලා ඔයාට මේකේ ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. හැබැයි ඔයා මේකෙන් ප්‍රැක්ටිස් කරලා හොයන ඩොලර්ස් ප්‍රමාණය ඔයාට විත්ඩ්‍රෝ කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒක ඩෙමෝ කැපිටල් එකක් තමයි ඔයාලට දෙන්නේ ඔයාලගේ ප්‍රැක්ටිස් කරලා එක්ස්පීරියන්ස් එක ගන්න. ඉතින් ඔයාලට එක්ස්පීරියන්ස් එක ගත්තට පස්සේ ඔයා ස්ට්‍රැටජි එකක් හදාගෙන ඔයාලට පුළුවන් රියල් මනි දාලා ඔයාලට ට්‍රේඩ් කරගෙන යන්න. ඉතින් රියල් account එකටයි ඩෙමෝ account එකටයි මේ විදිහට තමයි මාරු වෙන්නේ. හරි. ඊට පස්සේ අපි කතා කරනවා ඊට පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට තියෙනවා මෙන්න මේ විදිහට තෝරගන්න ඔප්ෂන් ටිකක්. එතකොට ඔයා rise and fall trade කරනවද, multiplier trade කරනවද, එතකොට higher lower trade කරනවද, touch no touch trade කරනවද කියන එක මෙතනින් ඔයාලට select කරලා ඔයාලට trade කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් rise fall වා trade කරනවා නම් rise fall කියලා මෙන්න මෙතනින් මෙහෙම select කරන්න ඕනේ. එතකොට rise fall එකේ ඔයාට පුළුවන් මෙතන tick trading ද කරන්නේ minute trading ද කරන්නේ කියන එක ඔයාට මෙන්න මෙතනින් select කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඔයාට tick ප්‍රමාණය මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. minute ප්‍රමාණය මෙතන ඔයාට minute අපි හිතමු ඔයා මිනිත්තු 10 trade දානවා කියලා. එතකොට මිනිත්තු 10 කියලා ඔන්න ඔය විදිහට වෙනස් කරගන්න පුළුවන්. එතනින් පල්ලෙහාට ආවට පස්සේ ස්ටේක් කියලා කොටසක් තියෙනවා. එතකොට මේ ස්ටේක් එකෙන් කියන්නේ ඔයා එක ට්‍රේඩ් එකකට ඔයා කොච්චර ඩොලර්ස් ප්‍රමාණයක් රිස්ක් කරනවද කියන එක. එතකොට ඔයා එක ට්‍රේඩ් එකකට ඩොලර්ස් 10යි නම් ඔයාට මෙතන පුළුවන් ඩොලර් 10යි කියලා ටයිප් කරගන්න. එහෙම නැත්නම් මෙතන ප්ලස් අයිකන් එක ක්ලික් කරලා ඔයාට ඩොලර්ස් ප්‍රමාණය අඩු කරගන්නත්, මෙතන මයිනස් ලකුණ ක්ලික් කරලා ඔයාට ඩොලර්ස් ප්‍රමාණය එකින් එක අඩු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව ඊට පල්ලෙහා තියෙනවා එලෝ ඉක්වල් කියලා. ඒකට ටික් එක දාගෙන ඉන්න. එතකොට ඔයාට පොඩි chance එකක් තියෙනවා ට්‍රේඩ් එකක් ගන්නකොට. ට්‍රේඩ් එකක් ගන්නකොට නෙමෙයි, අත්‍තරම කියනවා නම් ට්‍රේඩ් එකක් ක්ලෝස් වෙනකොට තමයි ඒකේ chance එක ඔයාට තියෙන්නේ. එතකොට මෙතන තියෙනවා rise එකක්. එතකොට මෙතන තියෙනවා fall කියලා බටන් එකක්. එතකොට මේ බටන් දෙකෙන් වෙන්නේ ඔයා up එකක්ද ගන්නෙ, එහෙම නැත්නම් down එකක්ද ගන්න කියන එක තමයි මෙතනින් select කරන්න තියෙන්නේ. හරි. ඒ විදිහට තමයි මේ පැත්තේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. අපි යමු මගේ වම් අත පැත්තට. වම් අත පැත්තේ මොනවද තියෙන්නේ කියලා බලන්න. මෙතනින් පුළුවන් ඔයාට chart එක මාරු කරන්න. එතකොට ඔයා volatility 10 index එකේ වා trade කරනවා නම් මෙන්න මේ විදිහට click කරගන්න ඕනේ volatility 10 market එක ගන්න නම්. එතකොට ඔයා අපි හිතමු ඔයා volatility 25 index එක ඔයා select කරනවා කියලා. ඔයා හැමදාම trade කරන්නේ volatility 25 index එකේ විතරයි. එහෙමනම් ඔයාට පුළුවන් මෙන්න මෙතන click කරගෙන මෙතන star mark එකක් තියෙනවා. මේ star mark එක click කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මේක favorite කියන tab එකට add කරගන්න. එතකොට ඔයාට නැවත මේකේ මේ drop down list එකේ ඔයාට search කර කර ඉන්න දෙයක් නැහැ. ඔයාට මේ උඩටම ආවට පස්සේ මේ favorite කියන tab එකේ ඔයාට volatility 25 index එක
ඇඩ් වෙලා තියෙනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ වාට එතනින් ටිකක් පල්ලෙහාට ආවට පස්සේ වාට තියෙනවා chart type කියලා කොටසක්. එතකොට chart type කියන කොටස ක්ලික් කරගත්තට පස්සේ වාට පුළුවන් මෙතනින් line chart එකට මාරු වෙන්න. එහෙම නැත්නම් ඔයා candlestick වලට හුරු වෙලා ඉන්නවා නම් වාට candlestick මෙතනින් මාරු කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව වාට time frame එක මාරු කරගන්න පුළුවන්. 1 minute නම් වාට මෙතන ක්ලික් කරලා 1 minute වලට මාරු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා 15 minute වගේ ට්‍රේඩ් කරනවා නම් වාට 15 minute වගේ time frame එකකට මෙතනින් මාරු වෙන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි මෙතන වැඩ කටයුතු ටික සිද්ධ වෙන්නේ. එතනින් පල්ලෙහාට ආවට පස්සේ ඉන්ඩිකේටර් කියලා කොටසක් තියෙනවා. ඉන්ඩිකේටර්ස් වාට පුළුවන් මේ chart එකට අවශ්‍ය නම් ඇඩ් කරගන්න. එතකොට අපි හිතමු ඔයා මෙතන ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. ඔයාට පුළුවන් මෙතන සර්ච් කරලා ඉන්ඩිකේටර් එකක් ඔයාට කැමති විදිහට ඇඩ් කරගන්න පුළුවන්. එතකොට අපි හිතමු ඔයා MACD යූස් කරනවා කියලා. MACD කියන එක MACD කියලා සර්ච් කරගත්තට පස්සේ ඔයාට මෙන්න මෙතනින් ඔයාට ඉන්ඩිකේටර් එක පෙන්නනවා. ඔයාට ඉන්ඩිකේටර් එක මෙන්න මේ විදිහට ක්ලික් කරගන්න විතරයි තියෙන්නේ. එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයාට මෙන්න මෙතන MACD කියන ඉන්ඩිකේටර් එක ඇඩ් වෙලා තියෙනවා. එතකොට ඔයාට පුළුවන් මේ MACD කියන ඉන්ඩිකේටර් එකේ ඔයාට අවශ්‍ය නම් මෙන්න මෙතන ක්ලික් කරගෙන setting ටික වෙනස් කර ගැනීමේ හැකියාව ඔයාලට මෙන්න මෙතනින් තියෙනවා. ඔයාට colors වෙනස් කරගන්න ඕන නම් color වෙනස් කරගන්න. ඒ වගේ දේවල් ටිකක් කරලා ඔයාට මේ done කරන්න තමයි තියෙන්නේ. එතකොට ඒක මේ ඉන්ඩිකේටර් එකට ඇඩ් වෙනවා. හරි guys, එතනින් පල්ලෙහාට ආවට පස්සේ template කියලා කොටසක් තියෙනවා. ඉතින් ඔයාට template ඇඩ් කරගන්න පුළුවන් මේ විදිහට. එතකොට MACD කියලා දාගමු. MACD කියලා දාගත්තට පස්සේ මෙතන plus icon එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාට මෙන්න මෙතන පල්ලෙහින් ඒ template එක ඇඩ් වෙලා තියෙනවා. එතකොට අපි හිතමු දැන් මේක delete කරගන්නවා නම් ඔයාට මේ ඉන්ඩිකේටර් එක අවශ්‍ය නැහැ, දැනට අවශ්‍ය වෙන්නේ නැහැ කියලා ඔයාට හිතනවා නම් delete කියන icon එක මේ අවසානයේ තියෙනවා. ඒක ක්ලික් කරගත්තට පස්සේ මේ ඉන්ඩිකේටර් එක අයින් කරගන්න පුළුවන් ඔයාට. අපි හිතමු දැන් අපි අර ඇඩ් කරගත්ත template එක ඔයාට නැවත මේ deriv කියන එකට ඇඩ් කරගෙන නැත්නම් deriv platform එකට මෙතන ඇඩ් කරගන්න ඕන කියලා. ඔයා ඒක කොහොමද කරන්නේ? මෙතන template කියන එක ක්ලික් කරලා මෙන්න මේ පල්ලෙහින් තියෙන ඔයා අර කලින් ඇඩ් කරගත්ත template එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාට නැවත මෙන්න මේ විදිහට ඔයාට අර අපි ඉන්ඩිකේටර් එක දාලා හදාගත්ත මේ template එක ඔයාට මෙතෙට නැවත ඇඩ් කරගන්න පුළුවන්. හරි. මම දැන් මෙතන අත්‍යවශ්‍ය නැති නිසා මම මේක මෙතනින් මෙහෙම අයින් කරන්න. හරි. එතනින් පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට තියෙනවා drawing tool කියලා කොටසක්. drawing tool කියන කොටසට ගියාට පස්සේ ඔයාට පුළුවන් මේ chart එකේ trend line අඳිනවා නම් trend line අඳින්න, rectangle අඳිනවා නම් rectangle එකක් අඳින්න. එතකොට අන්න ඒ වගේ horizontal line එකක් අඳින්න ඕන නම් vertical line එකක් අඳින්න ඕන නම් ඔයාට පුළුවන් මේ විදිහට ක්ලික් කරලා ඔයාට line ඇඳ ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාට ඒ line ටික අනවශ්‍යයි නම් ඔයාට delete කරගන්න නම් ඔයාට මෙන්න මෙතෙට ගිහිල්ලා delete කරගන්නත් පුළුවන් නැවත. ඉතින් ඔන්න ඔය විදිහේ වැඩ කටයුතු ටිකක් තමයි මෙන්න මෙතන සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාට යටටම ආවට පස්සේ මේ වම් පැත්තේ zoom in out කරන්න මෙන්න මේ විදිහට plus icon එකක් තියෙනවා. මේ විදිහට zoom in out කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා PC එකෙන් ඉන්නවා නම් ඔයාට පුළුවන් ඔයාගේ mouse එකේ scroll wheel එක උඩට පල්ලෙහාට කරකලා මෙන්න මෙහෙම zoom in out කරගන්න. ඉතින් මෙන්න මේ වගේ දෙයක් තමයි මම ඔයාලට සරලව පැහැදිලි කරලා දුන්නේ. මොකද ලොකු වෙලාවක් මේකට ගන්න විදිහක් නැහැ. වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. ගොඩක් දේවල් ඔයාලට අද කියලා දෙන්න තියෙනවා. ඉතින් ඒ නිසා මේක පොඩි හැඳින්වීමක් විතරයි, පොඩි ඉන්ටර්ෆේස් එක පොඩ්ඩක් දැනගන්න විතරයි මම ඔයාලට කිව්වේ. ඔයාලා මේක හැම දෙයක්ම මේක ඔබලා බලන්න. මොකද මොකුත් වෙන්නේ නැහැ. මොකද ඔයාලගේ සල්ලි යන්නේ නැහනේ. එතකොට ඔයාලා demo account එකෙන් තමයි ඉන්නේ. ඒ නිසා ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට කැමති විදිහට මේක ඔබලා ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. එතකොට ඉස්සරම ඔයාලා කරන්න ඕනේ මේකේ හොඳට පුහුණු වෙන එක. මොකද ඔයාලට මේක ඇහැ හුරු වෙන්න ඕනේ සහ ඔයාගේ අත හුරු වෙන්න ඕනේ මේකේ ට්‍රේඩ් කරනවා නම්. ඇත්තම කියනවා නම් මම පෞද්ගලිකව මේකේ ට්‍රේඩ් කරන්නේ නැහැ. මොකද මම ටික් ට්‍රේඩර් කෙනෙක් නෙමෙයි. මොකද මම මිනිට් ට්‍රේඩ් කරන්නෙත් නැහැ. මම deriv ලගේ MT5 එකේ forex trading තමයි කරන්නේ. මොකද මම forex trader කෙනෙක්. ඉතින් forex trading කරනවා නම් ඔයාට පුළුවන් forex trading account එකක් deriv එකේ හදා ගන්න ඕනේ. ඒක හදන විදිහත් මම සරලව ඉක්මනින් කියලා දෙන්නම්. හරි guys. මම ඉස්සරවම මම real account එකට මෙන්න මෙතනින් මාරු වෙන්නම්. මාරු වෙලා
ඉස්සරෝම අපි මෙන්න මේ කෙලවරට ගියාට පස්සේ අපිට තියෙනවා Traders Hub කියලා එකක් තියෙනවා. Cashier කියලා එකක් තියෙනවා. Report කියලා එකක් තියෙනවා. ඉතින් අපි ඉස්සරෝම යමු Traders Hub කියන එකට. Traders Hub කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතන ඔයාගේ සම්පූර්ණ total balance එක මෙන්න මේ විදිහට ඔයාලට පෙන්නනවා. එතනින් පස්සේ option trading දැන් ඔයා derivative එකේ tick trading minic trading කරනවා නම් ඔයාට මෙන්න මේ derivative trade කියන එකට ගිහිල්ලා තමයි ඔයා ඒ tick trading හරි minic trading හරි කරන්න පුළුවන්. නැත්නම් මේ smart trade එකෙත් ඒ විදිහටම කරන්න පුළුවන්. ඉතින් මම ඒක ගැන දැන් කතා කරන්න යන්නේ නැහැ. මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ derivative එකේ MT5 කියන account එකක් කොහොමද create කරගන්නේ කියලා හරිම සරලව. ඉතින් දැනට මම මේකේ account එකක් create කරලා තියෙන්නේ. නැවත account එකක් මෙතනින් create කරගන්න බෑ. ඉතින් ඒ නිසා ඔයාලට මෙතන අලුතෙන් ඔයාලා account එක හදනවා නම් අලුතෙන් account එක හදපු කෙනෙක් ඉන්නවා නම් ඔයාලට මෙතන පේනවා get කියලා බටන් එකගේ get කියන බටන් එක ක්ලික් කරගත්තට පස්සේ හරිම සරලයි මේ account එක හදන්න ලොකු වැඩ ගොඩක් කරන්න නැහැ. ඔයාලට password එකක් ඉල්ලනවා. ඒ password එක විදිහට ඔයාට derivative account එකේ log වෙන්න දුන්න password එකම දෙන්න තියෙන්නේ. ඒක දුන්නට පස්සේ වාට ඔටෝමැටිකලි යාලා account එකක් create කරලා දෙනවා. account එකක් create කරලා දුන්නට පස්සේ මෙන්න මේ වගේ දෙයක් තමයි වාට හම්බ වෙන්නේ. ඒකෙදි වාට තියෙනවා පල්ලෙහාටම ආවට පස්සේ ඔයාගේ කම්පියුටර් එකේ OS එකට ගැලපෙන විදිහට වාට app එක download කරගන්න පුළුවන්. ඒ කියන්නේ MT5 app එක download කරගන්න පුළුවන්. ඔයා Windows පාවිච්චි කරනවා නම් මෙතනින් download කියන බටන් එක ක්ලික් කරලා වාට Windows එකට අදාළ වෙන MT5 කියන software එක download කරගන්න පුළුවන්. එතකොට ඔයා Mac එකක් වගේ පාවිච්චි කරනවා නම් ඔයා මෙන්න මෙතන download කියන බටන් එක ක්ලික් කරලා වාට download කරගැනීමේ හැකියාව තියෙනවා. එතනින් download කරගත්තට පස්සේ ඒ software එක open කරලා ඔයාට පුළුවන් මෙතන පෙන්නනවා login ID කියලා එකක්. එතකොට මෙතන පෙන්නනවා password කියලා එකක්. එතකොට ඔයාට login ID එකයි password එකයි server එකයි දීලා ඔයාට පුළුවන් මේකට log වෙන්න. ඉතින් අපි ඉස්සරහට කතා කරමු කොහොමද MT5 එකේ කොහොමද trade කරන්නේ. එතකොට strategy ගැන මම ඉස්සරහට කතා කරනවා. derivative trading වල forex strategy ගැන. ඉතින් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මගේ channel එක subscribe කරලා set වෙලා ඉස්සරහට ලොකු දේවල් ගොඩක් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් derivative ගැන සහ forex ගැන. එතකොට crypto ගැන ලොකු දේවල් ගොඩක් ඉස්සරහට ඔයාලට ඉගෙන ගන්න පුළුවන් මාත් එක්ක එකතු වෙලා ඉස්සරහටම ගියොත්. හරි. එතනින් පස්සේ මම අද විශේෂයෙන්ම මේ වීඩියෝ එක කරන්නේ derivative එකේ කොහොමද deposit එකක් කරන්නේ සහ withdrawal එකක් කොහොමද කරන්නේ කියන එක. ඉතින් ඩිපොසිට් කරගන්න ඔයාලට යන්න වෙනවා. ඔයාලට මෙන්න මේ උඩටම ගියාට පස්සේ පේනවා කැෂියර් කියලා කොටසක්. එතකොට කැෂියර් කියන එකට අපි යන්න ඕනේ. එතකොට කැෂියර් කියන එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඔයාගේ වම් අත පැත්තෙන් ඩිපොසිට් කියලා එකක් තියෙනවා. withdrawal එතකොට payment agent transfer derivative P2P කියලා ඔප්ෂන් කීපයක් තියෙනවා. මම මේ ඔප්ෂන් එකින් එක ඔයාලට විස්තර කරලා දෙන්නම් හරිම සරලව. ඩිපොසිට් කියන එකෙන් කියන්නේ ඔයා account එකට සල්ලි කොහොමද ඩිපොසිට් කරගන්නේ කියන්නේ derivative account එකට කොහොමද සල්ලි දාගන්නේ කියන එක තමයි මේකෙන් කියන්නේ. ඉතින් ඔයා e-wallet එකක් පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ ඔයා Skrill එකක් හරි එතකොට Netle වගේ account එකක් හරි පාවිච්චි කරනවා නම් ඔයාට මෙන්න මෙතන ක්ලික් කරගෙන ඔයාට පුළුවන් මේකට ඩිපොසිට් එකක් කරගන්න. ඇත්තටම මම පෞද්ගලිකව Skrill එක හරහා තමයි ඩිපොසිට් කරගන්නේ. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ Skrill කියන account එක ක්ලික් කරලා ඒ විදිහට ඩිපොසිට් එකක් කරගන්න. එතකොට Netle වගේ account එකකින් ඩිපොසිට් කරනවා නම් මෙන්න මෙතෙට ඇවිල්ලා ඔයාට පුළුවන් ඩිපොසිට් එක කරගන්න. ඊට අමතරව අපි කතා කරනවා නම් ඔයා ඩිපොසිට් කරන්නේ cryptocurrency නම් cryptocurrency වලින් ඔයා ඩිපොසිට් කරනවා නම් ඔයාට මෙන්න මෙතන ක්ලික් කරගෙන ඔයාට ඉස්සරහට ගිහිල්ලා ඩිපොසිට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි ඊට පස්සේ අපි කතා කරමු withdrawal ගැන. කතා කරන්න කලින් අපි payment agent ගැන කතා කරමු. මොකද withdrawal කියන එක මම අවසානට කතා කරන්නම්. ඔයාලට live withdrawal එකක් මම අද දාලා පෙන්නනවා. ඉතින් ඒ නිසා අපි දැන් කතා කරමු payment agents කියන ඔප්ෂන් එක ගැන. ඉතින් payment agent කියන ඔප්ෂන් එකට මෙන්න මෙහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඩිපොසිට් කරගන්න payment agent කෙනෙක් හරහා ඔයාලට විශ්වාස කරන්න පුළුවන් payment agent කෙනෙක්ගේ name එකක් මෙතන type කරලා ඒක type කරලා search කරාට පස්සේ මෙන්න මෙතන පල්ලෙහායින් මෙන්න මේ විදිහට
ඒ පේමන්ට් ඒජන්ට්ගේ නමයි විස්තර ටිකයි වැටෙනවා. ඉතින් එතනින් ගිහිල්ලා ඔයාට පුළුවන් මේකට පේමන්ට් එක කරගන්න. ඊට අමතරව ඔයා පේමන්ට් ඒජන්ට් කෙනෙක්ගෙන් විත්ඩ්‍රෝ කරගන්න ඕන නම් මෙන්න මෙතෙට්ට ගිහිල්ලා ඔයාට පුළුවන් විත්ඩ්‍රෝ කියන එක ක්ලික් කරගෙන විත්ඩ්‍රෝ එක කරගන්න. හරි ගයිස්. එතකොට අපි ඊළඟට කතා කරමු ට්‍රාන්ස්ෆර් කියන ඔප්ෂන් එක ගැන. එතකොට මේ ට්‍රාන්ස්ෆර් කියන ඔප්ෂන් එක මොකක්ද? ට්‍රාන්ස්ෆර් කියන ඔප්ෂන් එකෙන් මොකක්ද කරන්න පුළුවන් කියලා මම ඔයාලට කියලා දෙන්නම්. MT5 කියන account එකක් කොහොමද Deriv එකේ create කරගන්න කියලා මම ඔයාලට කියලා දුන්නා. ඉතින් ඔයාලට පුළුවන් Deriv එකේ නැත්තම් D-Trade එකේ අපි Deriv එකේ මිනිත් ට්‍රේඩින් කරන්නේ එහෙම නැත්නම් ටික් ට්‍රේඩින් කරන්නේ අන්න එතන තියෙන බැලන්ස් එක නැත්නම් එතන තියෙන ඔයාගේ USD ප්‍රමාණයෙන් කොටසක් ඔයාට පුළුවන් MT5 කියන account එකට මේ විදිහට ට්‍රාන්ස්ෆර් කරගන්න. මෙතන amount එක ක්ලික් කරලා දැන් ඔයා හිතනවා නම් $100ක් දානවා කියලා. $100ක් මෙන්න මෙතන ඔයාගේ ටයිප් කරගෙන ඔයාට ට්‍රාන්ස්ෆර් කියන එක ක්ලික් කරගන්න ඕනේ. එතකොට ඔටෝමැටිකලි ඔයාගේ MT5 කියන account එකට $100ක් ඩිපොසිට් වෙනවා. ඒක ලොකු වෙලාවක් යන්නේ නැහැ. තප්පර 2-3ක් යන්නේ. ඒ වෙලෙම ඔයාගේ account එකට ඩිපොසිට් වෙනවා. ඊළඟට අපි යමු Deriv P2P කියන ඔප්ෂන් එකට. ඇත්තටම මම ගොඩක් රෙකමන්ඩ් කරන්නේ නැහැ P2P කියන ඔප්ෂන් එකෙන් ඔයාලා ඩිපොසිට් එකයි withdrawal එකයි ගන්නවා නම් මොකද ගොඩක් ස්කැමර්ස්ලා ඉන්නවා. ඒ නිසා P2P කියන ඔප්ෂන් එක ඔයාලා පාවිච්චි කරන්න එපා. ඇත්තටම මම රෙකමන්ඩ් කරන්නේ මේකේ e-wallet එකකින් ඔයාලා ඩිපොසිට් and withdrawal කරගන්නවා නම් ඇත්තටම හොඳයි. මොකද Skrill වගේ account එකක් පාවිච්චි කරලා එහෙම නැත්නම් ඔයාට පුළුවන් payment agent කෙනෙක් හරහා ඔයාට ඩිපොසිට් එකයි withdrawal එකයි කරගන්න. ඔයාගේ account එකේ ආරක්ෂාවට ඒක හොඳයි. අවසාන වශයෙන් මම කතා කරනවා withdrawal ගැන. අපි withdrawal එකක් දාගන්න තමයි යන්නේ. එතකොට withdrawal කියන ටැබ් එක මෙන්න මේ විදිහට ක්ලික් කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා. ඔයාට මේ මැසේජ් එකෙන් මේ send email කියන එක ක්ලික් කරගන්න ඕනේ. එතකොට ඔයාගේ Deriv account එක හදපු email එකට mail එකක් යනවා. ඒ mail එකේ තියෙනවා link එකක්. ඒ link එක ක්ලික් කරගත්තට පස්සේ Deriv account එකට නැවත redirect වෙනවා. හරි. එතකොට අපි මෙතන send email කියන එක ක්ලික් කරගමු. එතකොට ඔයාට email එකක් ඇවිල්ලා ඇති. අපි email එක බලන්න යමු. ඔයාලට මෙන්න මේ විදිහට email එකක් ඇවිල්ලා තියෙනවා. ඒ email එකේ මෙන්න මෙතන link එක ක්ලික් කරගන්න ඕනේ. ඒ link එක ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලව නැවත Deriv එකටම redirect වෙනවා. ඉතින් ඔයාට පුළුවන් Skrill එකෙන් ඔයා withdrawal එක ගන්න නිසා ඔයාට වෙන්න මෙතන enter withdrawal amount කියන තැන වාගේ amount එක type කරගන්න. එතකොට මම අද දවසේ $600ක් වගේ withdrawal කරගන්න හිතාගෙන ඉන්නවා. ඒ නිසා මම මෙතන $600 කියලා type කරනවා. එතකොට මෙතන තියෙනවා දෙවෙනි option එක විදිහට select payment method below කියලා. එතකොට ඒකට මම Skrill කියන එක මේ විදිහට click කරගන්නවා. එතනින් ගියාට පස්සේ ඔයාට මෙන්න මෙතන ඔයාට පුළුවන් Skrill එකේ email එක මෙතන type කරන්න. ඔයාට මෙතෙට ආවට පස්සේ මෙතන ඔයාට කැමති එකක් type කරගන්න පුළුවන්. මේක අත්‍යවශ්‍ය නැහැ. ඉතින් මම type කරනවා මගේ YouTube name එක. හරි. ওই විදිහට type කරගත්තට පස්සේ අපිට තියෙනවා request payout කියලා එකක්. එතකොට අපිට මේ request payout කියන එක ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනට ආවට පස්සේ ඔයාලට දැන් පේනවා withdrawal එක pending වෙලා තියෙන්නේ. pending withdrawal එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් විනාඩි 10ක් 15ක් ඇතුළත වගේ withdrawal එක සිද්ධ වෙනවා. හරි guys, ඔන්න ওই විදිහට තමයි අද withdrawal එකක් මම live වලට දාලා පෙන්නුවේ. මම අද කතා කරා ඔයාලට Deriv එකේ කොහොමද deposit එකක් කරගන්නේ, ඒ වගේම deposit කරන method මොනවද, එතකොට withdrawal එකක් කොහොමද කරන්නේ. එතකොට අද withdrawal එකක් මම ඔයාලට live දාලා පෙන්නුවා. එතකොට withdrawal කරන්නත් අර deposit කරන method ම පාවිච්චි කරන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. Deriv ලගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ළමයි. මොකද එයාලා කියනවා ඔයාලා ඩිපොසිට් කරන්නේ කොයි මෙතඩ් එකෙන්ද, ඒ මෙතඩ් එකෙන්ම තමයි ඔයාලට withdrawal එකත් ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මම ඔයාලට කිව්වොත් ඔයා Skrill එක හරහා ඔයා ඩිපොසිට් කරනවා නම් ඔයාට withdrawal එක ගන්න පුළුවන් වෙන්නේ Skrill එක හරහාම විතරයි.
ඔයා Binance එක හරහා නැත්නම් Binance එකෙන් ඔයා cryptocurrency deposit කරනවා නම් ඔයා Binance එක හරහාම තමයි ඔයා withdrawal එක ගන්න පුළුවන්කම තියෙන්නේ ඔයාට. එතකොට payment agent කෙනෙක් හරහා ඔයා deposit කරනවා නම් ඔයාට withdrawal එක ගන්න පුළුවන් වෙන්නේ payment agent කෙනෙක්ගෙන්ම තමයි. ඉතින් ගොඩාක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි අයියේ අපි ඩිපොසිට් කරාට අපිට withdrawal එක දෙන්නේ නැහනේ. withdrawal එක reject වෙනවනේ. ඉතින් ගොඩක් අයගේ තියෙන ප්‍රශ්නයක් තමයි ඕක. ඉතින් ඒකට හේතුව ප්‍රධානතම හේතුව තමයි ඔයා ඩිපොසිට් කරලා තියෙන මෙතඩ් එකකින්ම විතරයි ඔයාට withdrawal එක ගන්න පුළුවන්. හරි නේද? ඉතින් අද දවසේ මම කතා කරේ මෙන්න මේ දේවල් ගැන. හරිම සරලව ඔයාලට මේ දේවල් පැහැදිලි කළා කියලා මම හිතනවා මට පුළුවන් උපරිමයෙන් මම කරා කියලා මම හිතනවා. ඉතින් The Black Trader YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මොකද ඉස්සරහට තමයි මේකේ ලොකු වැඩ ගොඩක් අපිට කරන්න තියෙන්නේ. එතකොට මම ඉස්සරහට ඔයාලට කියලා තියෙනවා Deriv trading platform එකේ MT5 එකේ කොහොමද ට්‍රේඩ් කරගෙන ඉස්සරහට යන්නේ. එතකොට strategy ඉස්සරහට මම ඔයාලට එකින් එක step by step ඔයාලට කියලා දෙනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න, subscribe කරන්න. මේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න, comment එකක් දාන්න. වෙන කෙනෙකුට බලන්න share කරන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම ජය වේවා.